එක්සෑම් එකක් ලියන්න කලින් ඔයා අනිවාර්යෙන්ම ඒක ඉගෙන ගන්න හොඳ ගුරුවරයෙක් හොයනවා නේද? ඉතින් හොඳ ගුරුවරයෙක්ව හොයාගන්න මං ඔයාලට ටිප්ස් 3ක් කියලා දෙන්නම්. අංක 1. ඔයා තෝරගත්ත ඒ ගුරුවරයාට ටීචිං ස්කිල් එක තියෙනවද කියලා අනිවාර්යෙන්ම බලන්න ඕනි. අංක 2. ඔයා ඒ තෝරගත්ත ගුරුවරයා ලයිව් ට්‍රේඩින් කරනවද කියලා අනිවාර්යෙන්ම බලන්න ඕනි. ඔයා ඉගෙන ගන්න යන්නේ ට්‍රේඩිං ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්න කෙනා අනිවාර්යෙන්ම ප්‍රීවියස් මාකට් එකේ නෙවෙයිනේ ට්‍රේඩ් කරන්න ඕනි. එයා ට්‍රේඩ් කරන්නේ ලයිව් මාකට් එකේ. ඉතින් ඔයා ඒ තෝරගත්ත ගුරුවරයා ලයිව් මාකට් එකේ ලයිව් ප්‍රයිස් වලින් ලයිව් එන්ට්‍රීස් දෙන කෙනෙක් නම් විතරයි ඔයා ඒ ගුරුවරයාව තෝරගන්න ඕනි. අංක 3. කොච්චර අමාරු සිලබස් එකක් වුණත් ඒක සරලව ඔයාට තේරෙන විදියට උගන්වන සර් කෙනෙක්ව විතරක් ඔයා තෝරගන්න. සාමාන්‍යයෙන් ට්‍රේඩින් වල අභ්‍යන්තරයට එහෙම නැත්නම් ඩෙප්ත් එකට යද්දී ඔයා කවදාවත් දැකපු නැති කවදාවත් අහලා නැති ලොකු පාත් එකක් ඕපන් වෙනවා. ඉතින් ඕකේ අමාරු වචන තියෙනවා, අමාරු කන්සෙප්ට් තියෙනවා, අමාරු රීඩින්ග්ස් තියෙනවා. අන්න ඒ වගේ දේවල් ඔයාට ඒ විදිහටම ඉගෙනුවොත් කවදාවත් ඔලුවට යන්නේ නැහැ. ඒක නිසා ඒ දේවල් ලස්සනට සරලව මුලින් ඉඳන් උගන්වන්න පුළුවන් කෙනෙක්ගෙන් විතරක් ඔයා ට්‍රේඩින් ඉගෙන ගන්න. එහෙම වුණොත් විතරයි ඔයාට ට්‍රේඩින් ජර්නි එක සක්සස් කරගන්න පුළුවන්. ඉතින් ට්‍රේඩින් ජර්නි එක ගොඩ දාගන්න ගයිඩන්ස් එක කියන එක අනිවාර්යයි. ඉතින් මේ ගැන කල්පනා කරලා ඔයත් හොඳ ගුරුවරයෙක්ව තෝරගන්න. අපි ප්‍රොෆිටික්ස් ඇකඩමි